හායි යාළුවනේ කොහොමද? ඔන්න ඉතින් ගොඩක් දවසකින් vlog එකක් අරගෙන ආවේ. අපි අද යනවා හයිකින් එක. අපි අද කොහෙද යන්නේ? අපි යනවා මඤ්ඤොක්කත් අරගෙන සින්දුරන් ගලට. ඉතින් ඒක කන්දක්. සෑහෙන දුරට යන්න ඕන තව. අපි දැන් ඉන්නේ මෙන්න මේ ලස්සන view එකේ. ඔයගලන්ට පෙන්නන්නම්. ලස්සන තේවත්තක් නැතිනම් තමයි යන්නේ. ඈත කඳු පේනවා ලස්සනට. අද අපි දෙන්න තනියම නෙමෙයි තව 3 දෙනෙක් යනවා අපිත් එක්ක. යන් මගදී ඔයාලට පෙන්නන්න ඒ කවුද කියලා. විශාල තේවත්තක් මැදින් යන්නේ. මේක දළු කන්නවනේ. අද නැත්. සමහරට ඉත්තා වෙන්න පුළුවන්, ඌර වෙන්න පුළුවන්. හරලා දෙන්නේ. මේ වෙලාව ඉත්තා වගේ වැඩ. ලස්සන ගෙඩි జాතියක්. මේකට කියන්නේ බදුල්ලනේ. අපේ ගයිඩ් කිව්වේ මේ වගේ ගෑවෙන්නවත් එපා කියලා. හසනවා මොන් දැකලා නැති කට්ටිය බලා ගන්න. මේක සමානයි අර ලාවුළු වලට සමාන ගහක්. ඉතින් මේ ගහ ගෑවුනොත් කසනවා. අර සතෙකුත් ඉන්නේ මේ රෑබදුල්ලා කියලා. ඒ ෂේප් එක තමයි තියෙන්නේ නේ. කැලෑවට ආවම ඉතින් අරුම් පුදුම දේවල් අපිට බලා ගන්න පුළුවන්. හරි මම මෙන්න අපිත් එක්ක ඉතිරේට මොකද වෙන්නේ කියලා බලමු. මේකේ ගමේ ඉන්නේ දෙසැම්බර් සරුංගල් යවන්න යනවා උඩට. මේ දවස්වල ඉතින් තාම එළි වෙලා නැහැ කැලෑව. දුෂ්කර මාර්ගයක් තියෙන යන්න. මේ තේගස් බලන්න. ඔන්න ඉතින් අපි කිව්වනේ අද අපිත් එක්ක තව 3 දෙනෙක් යනවා කියලා. මේ ඉන්නේ අපේ චූටි, අපේ ලොකු අක්කගේ දුව. මේ ඉන්නේ නිෂානි ලොකු දුව. මේ ඉන්නේ ඕෂ පුතා. ඔන්න අපි 5 දෙනා තමයි අද යන්නේ. බලන්න මේ තේගස් තියෙන්නේ මේ උඩට. ලොකු උසට ගිහිල්ලා තියෙන තේගස්. මේ වගේ තේ දළු නම් කඩන්න නැල්ලු. අපි මේ දර ටිකක් එකතු කරගන්නවා. මොකද අපි මඤ්ඤොක් කරා යනවනේ. මඤ්ඤොක්ක පුච්චන්ටනේ යන්නේ. ඉතින් දර ටිකක් අරගෙන තමයි අපි යන්නේ ගලට. ගල පාමුලට වගේ ඇවිල්ලා ඉන්නේ අපි. හරිස්සමෙන්
කූඩැල්ලොත් ඉන්නවා. වැහැලා දැන් පායලා දවස් 2යි. ඒ වුණාට කොලාස්සෙන් කූඩැල්ල ඉන්නවා. අපේ මහත්තයා මන්නක් කටිගත් අරගෙන එනවා. ඉස්ස වෙන්නනේ. දැන් නම් මහන්සි පොඩ්ඩක් වාඩි වුණා. අපි ගල පාමුලටම ඇවිල්ලා තියෙන්නේ පේනව නේද? පොඩ්ඩයි. නොයි පල්ලමේ ඉඳන් තමයි අපි ආවේ. ගාවන්න විරලා තියෙන්නේ. පේනවනේ අපේ කට්ටිය. එයාලා උඩටම නගිනවා. උඩ වෙන්නද? ඔන්න ඔය ගල උඩට තමයි අපි නගින්නේ. මේක කඳු පන්තියක්. අපේ ගේ ළඟට පේනවා. මේ ගෙඩි జాතියක් තියෙන මොනවාද දෝෂ? ඒවා වාස ගන්න ඕනේ නේ. දිලියෝ ඉන්නව. මොකක්ද අම්බුලානේ පේනවද? ඔව් අම්බුලා පේනවා, රණවන පේනවා. යා. පරිස්සමෙන් ඈ. ඔය අර දෙන්න අයියා. දුෂ්කර මාර්ගයක් තියෙන්නේ. මොකටද මම ගහන්නේ විදියට. ඒ වුණත් අතාරින්නේ නැහැ. පේනවනේ අපේ චූටි නිශානී දෙන්න. ඔය පටි ගහ අල්ලන්නේ. දරත් උස්සගෙන තමයි උඩට නගින්නේ. වැල් වල එල්ලිලා ගල් අතරින් තමයි ටාසන් වගේ තමයි යන්න තියෙන්නේ. ශාමාර ලස්සනයි නේ. යන්න බං. එතන තමයිනේ. නිශානී ඉන්න අපි එනකල් උඩි ඔමේ ඔතනින් දිස්සනවා. ඔම ඉන්න. ඉන්න කිව්වහම හොඳ ළමයා වගේ ඉඳගත්තා දැක්කනේ. මේ පැත්ත ලස්සනයි නේ. ඇයි මෙච්චර කල් අපිට මේ තැන මග ඇරුණේ? මේ අපේ ගමේ අද තමයි මම මේ සින්දුරමට ආවේ. මේ ගලට කියන්නේ සින්දුරම. යන් අපි ගලට නැගලම් පෙන්නමු. ඉස්සයි හැරපු එක ගලන්න. ඔන්න ඉතින් අපි ගල උඩට ආවා. බලන්න view එක. පොඩ්ඩක් මාංශයල ගමු නැත්නම්. අර ඈතින් හතරැස්සර වගේ පේනවද කන්ද? ඒ පේන්නේ බතලේගල. ඔව් එතනට වෙනවද? දැන් එන් කරලා. මොකක්ද උනේ චූටි? මේවට ඒ ලොක් වලට එයාගේ කකුල චුට්ටක් කැපිලා. අපි ගෙදර ගිහලා බෙහෙත් ටිකක් දාමු ඈ. කියලා
අපි එන්නක පෙන්නන්න. අපි ගියේ සිමෙන්ති වෙල්ල. අපි ඉස්කෝලේට ගියේ. මෙහෙ. අපි ඉස්කෝලේට ගියේ උදේ. අරගනේ. අරගෙන. වෙලේ පාරද? වෙලේ පාර. පන්සල නැද්ද? පන්සල පේන්නේ පන්සල. අර තියෙන වෙලේ පන්සල. එතන ආද මොනේ? දැන් ඉර බයිනේ. කොහෙද? එහා පැත්තේ. අන්න පේනවා අම්බුලාව. අම්බුලාව. අර තියෙන්නේ. අර තියෙන්නේ. ඈතින් පේන්නේ කන්ද මුදුනේ ඒ අම්බුලාව. මේ පැත්තේ පයිනස් තියෙන්නේ. පයිනස් ගස් තමයි තියෙන්නේ හරි. මේ ඉලුක් වලට මේ කවුද? අනේ අපෝ මන්ට බෑ. ඔහොම විහික් කරන්න මම අල්ලගන්න. බෑ. ඔන්න ඉතින් අපේ ඕෂ දර කෑලි ටික ගිනි තියලා අපි දැන් හදන්නේ මඤ්ඤොක්ක පුච්චන්න. මඤ්ඤොක්ක පුච්චලා කාලා නැහැ මීට කලින්. කාලා බලමු රස කොහොමද කියලා. අර දෙකක් දාන්න ඕෂ. ඕනේ ලංකාණ්ඩා කින්දකට පුරයි. ඕෂ. අර දෙකක් දාන්න. කපලා දාන්න නේද? නෑ නෑ. නොහොමයි අපි මඤ්ඤොක්ක පුච්චන්නේ. ඔන්න ඉතින් අපේ චූටි වැඩ. කොහෙද? ඌවයි ගෙවනක් කරන්න. නෑ නියමයි නේද? දැන් මේ වෙන්නේ මේ අර එන්නේ ගඩලාදී නෙමෙයි කොහෙන්ද අර එන්නේ? ආපන්. නෑ මේම හොඳයි නිදහස්. අපිට ඕනේ දේ ලැබිද්ද අපිට ඕනේ දේ ගියානේ. ඔන්න ඉතින් අපේ මඤ්ඤොක්ක ටික ගානට පිච්චිලා තියෙන පේනවනේ. චූටි හොඳටම බඩගින්නේ ඉන්නේ මඤ්ඤොක්ක කණ්ඩ බලාගෙන ඉන්නේ. ආවලේ නම් මඤ්ඤොක්කා කියනවා. හරි එහෙනම්. දැන් වතුර බෝතලේ කියනවා. අපි හිමීට මඤ්ඤොක්කගේ පොත්ත ඇරලා බලමු. ඔන්න ගයිස් අපේ මඤ්ඤොක්ක එක ලස්සනට පිච්චිලා ටික රස්නේ.
ඔබ ඉතලා හොදලා ඉඳපු. රස කියන්නකො කාලා. මේකම රස්නේ අසයිනේ ලුණු මිරිසක් තිබ්බනම් අයියෝ අතාරින්න. කට්ටිය කනවා මඤ්ඤොක්ක රස කර කර. කනවා. චූටි අදද මඤ්ඤොක්ක පුච්චිලා ගන්නේ. ෆ්‍රෙෂ් බඩු ආයි. රස. කියන්නේ 아무තුම රහත් වෙන ඒක මේ යාවට පස්සේ ආය කන්න දෙනවනේ. ගිනි මැලේ තාම දිනනවා. ආ තවාලයක් තියනවද නා? ඔව් තවාලයක් තියෙනවා. අපි හිතුවේ වැඩි වෙයි කියලා මම හිතන දැන් මදි ඒ වගේ නේ. මන්දි. මං හිතුවේ නෑ මෙච්චර හොදයි. ඒකනේ. හැබැයි අම්මා කිව්වා මේ රසයි කිව්වනේ. පුච්චලා නියමයි කියලා. දෙලුත් මේ වගේ පුච්චනවා කිය. ආ දෙල්නේ. දෙන්න පුතා කාලා. ඔය පාරණ මිනිසුන්ගේ දෙන මාර මේ පේනවනේ මගේ අත් දෙක. පුදුම කට්ටක් කෑවේ අද. තව ඉවර නෑ කට්ටේ වුණාට. කට්ට වගේ එක්ස්පීරියන්ස් එක. කට්ට වගේද වල්ලෙන් ෆයිනස් කැලි. ෆයිනස් මේක ටර්පන් ටයිල් නෑ ෆයිනස් මේකනේ. ටර්පන් ටයිල් කියන්නේ මීට ලොකු මේ වෙනස් එක. මේ ෆයිල් රතු පාට ගන්න. ඔන්න යාළුවනේ අපි මඤ්ඤොක්ක පුච්චලා කාලා මෙන්න මේ ගල් තලාවට ආවා. බලන්නකො ලස්සන view එකක් තියෙන්නේ. අර පේනව නේද? අම්බුලුවාවට යා අවුව වැටිලා තියෙන්නේ. එතන කඳු වලල්ලක් තමයි මේ විදියට පේන්නේ. අපි මේ සන්සෙට් එක බලන් ඉන්නේ. අර බතලේගල කන්ද පැත්තෙන් තමයි ඉර බහින්නේ. යන්න ජූන්ටනේ. චූටි යන්න මෙතෙන්ද. චූටි කාවේ. ෆෝන් එකත් අරගෙන ෆොටෝ එකක් ගමු. පල්ලමත් චූටි එක්කා ගාලා අඩිවම අපි ඉන්නේ 500කට වැඩි. ගල ඔන්න තමයි. පල්ලෙහා ප්‍රපාත. ෆෝන් එක දුන්නා නම් වීඩියෝ එකක් ගන්න කොහොම අරන් ඉන්නේ. ඔයා මෙහෙන් එන්න අයියා ඉතින් මම. රජයත් එක්ක ෆොටෝ එකක්. ආ ගත්තේද? ඉතින්. අනේ අනේ. යන් අරහෙන්. චූටි එන. අරගෙන. ඔන්න ඉතින් අර එහා පැත්තේ තවත් ලස්සන ගලක් තියෙනවා. අපි එතෙන්ට යන්න හදන්නේ. මම නම් හරිම බයයි ඇත්තමයි. පේනවනේ. ඈ
නෑ නෑ යන්. මට බයයි ඉතින්. ලිස්සුවත් එහෙන් පල්ලෙහා ඉන්නේ. නෑ නෑ. නැගිටලා යන්න. එන්න. ඉන්න පොඩි කැලේ මැදි යන්න තියෙන්නේ. ඉලුක්. තාස්ස ගැන කද්දකීමක් දෙන්න ඕනේ. තරම් පුතා නාලක් නෑ. ඉන්න අපි ඒ ගලටත් ආවා. අපි නලානේ යන්නේ. කොහොමද? Wow. අනේ වීඩියෝ ගන්න අපිට. අනේ මටත් එන්න යන්න ඕනි. ඔතෙන් දෙන්නේ කොහොමද? අනේ. පේනවනේ ගල් තලාව. මේ මොන ගහක්ද? ඔතන තමයි සිරිපාද එකයි. ඔය නම බුද්ධ හොය. කොහොනේ? ඔතන පෙන්නේ නැති බංගල්. එහෙනම් ගෙදර පේනවද මේ අපේ ගෙවල් පේන්නේ නෑ අර මේ අම්මලාගේ අත්තමලගේ පේන්නේ. කොහෙද? අයියා. අයියා. අර පේන්නේ. මෙතන නේ. අර තියෙන අත්තමලගේ. කො? අර ටකරන් වහල් තියෙන්නේ. අර ටකරන් වහල් තියෙන්නේ. නෑ. අර කෙහෙල් ගස් වගේ ගස් පේනවා තියෙන්නේ. එනවා. අපේ චූටි හරි සතුටින් ඉන්නේ නටනවා. මට නම් අර ගල අයිනට යන්න බයයි. ඔයාලට පේනව නේද මේ? මොකක් හරි මාක් එකක් තියෙනවා ඇත්තටම. දන්නේ අපි මොකද්ද කියලා. කරත්ත රෝද වගේ. අපේ චූටි තමයි මාව එක්ක යන්නේ. මට අයිනට යන්න බයයි. අර ගලට වැඩිය මෙතන ලස්සනයි නේ view එක. පේනවනේ කට්ටියගේ සතුට. අපි පොඩ්ඩක් අර එහා පැත්ත ගලට ගිහිල්ලා එන්න ගියා වතුර ඕන වෙලා වතුර බෝතලේ ගන්න. එතන බඩු ටික තියලානේ ආවේ. එතකල් මෙයාලා සින්දු කියනවා නටනවා. අන්න බලන්න සන්සෙට් එක. නැටුවනේ අපි හැවතට ගිහිල්ලා එනකල් නැටුවනේ ඈ බර කකු. කෝ සින්දුවකුත් ඇහෙනවා ඇතින්නේ. අර පැත්තේ පන්සලක් පේනවා අර. ඔව් ඉතින්. අතන පන්සලෙන්ද අර මේක වෙලමැදද? ඒත් යන්න බෑනේ. ඒක මේ වැහිලීනියෝ. දැන් එනවා බඩු. මේ වැහිලීනියෝ. චූටි මට සෙලි. කූඩු හදලා ඇති. ඔන්න ඉතින් චූටි මායි මේ ගල ආයිනේ තියනවා ලස්සන.
පේන්නේ බතලේ ගල. අර කන්දෙන් තමයි ඉර බහින්නේ. දැන් ඉතින් අඳුර වැටිගෙන එන්නේ මේ. අන්න මං අර පෙන්නන හරිය තමයි අපේ ගෙවල් තියෙන්නේ. මෙන්න මේ හරිය. මෙහෙන් ඉර බහිනවා. මෙහෙන් හඳ නැගගෙන එනවා. තොරේ නතර එනට එළියදී ඔව්නේ වන්නේ ඇයි මෙච්චර ලස්සන අර බලන්න දැන් ඉතින් ඔක මේවනේ ගෝලාකාර වෙන ඕක දැන් වෙන රටකට එළිය තියෙන්නේ. නියම් මේ ෆෝන් එක බලලා තරහිට ඇටයි. ඩාඩ. ඔව්නේ යන් වෙන අර පැත්ත. මේ පදනලා නිල් හොම ඇවිල්ලා දේදුණු පාට යා නවටි කියන්ද. එන්න යන්න ලෝ බයි කරුවල වැටෙන්න කලින් යා. මේ මුද අතර තව ඇවිල්ලා. දැන් යන්කෝ ඉතින්. අප්පච්චි වෙට්ටන්. එන්න චූටි. ඩමෙන් දැත් එක කතන්දරයක් අහගන්න. නේ? ගන්න ඕන. අර උඩයි දැන් චූටි දුවගෙන ආවද නායකා. ඒකනේ. මට හැමතැනම අප යාළුවනේ ඉර බැහැලා. ඉතින් දැන් හඳ. අපි කරුවල වැටෙන්න කලින් අර තේවැත්ත ළඟට යන්න ඕනේ. එතනින් එහාට නම් අවුලක් නැහැ. මේ වගේ තැනක ඉඳන් යන්නත් ලෝබයි. කැම්පින් කරන්න නියම ප්ලේස් එක. බලමු ආයෙ දවසක. ඉක්මනට බහිමු. බය කරන්න යන්න පුංචි.
කළුවර වැටෙන්න කලින් අපි ගෙදර ආවා. අපිට මේකින්ද බැරිද රෑ?